අපි එක්සත් ජාතික පක්ෂයෙන් අලිය ලකුණෙන් ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මුල් ලකුණ නියෝජනය කරමින් තමයි අද අපතන්පත් කරන්න ආවේ. අපි පානදුර ප්‍රාදේශ සභාවට සහ නගර සභාවට අපතන්පත් කරා. වරාණන කොමිසම් සභාව සම්බන්ධ ගත්තොත් එහෙම ඒ වාර්තාව ගත්තොත් එහෙම අනුර දිසානායක කරේ ඒ කාලේ බීතියටපත් වෙච්ච එක්සත් ජාතික පාක්ෂිකයන්ට තාම ඒව මතක තියෙනවනේ. දැන් ඒගොල්ලෝ පොඩ්ඩක් විසිරලා හිටියේ. බටලන්දන් කොමිසම් සභාව ඉස්සරහට ගෙනල්ලා මේ කරමු මෝඩ වැඩි නිසා එක්සත් ජාතික පාක්ෂිකයෝ ඔක්කොම එක තැනකට එකතු වෙනවා. ඒගොල්ලෝ කරගත්ත ලොකු මෝඩකම තමයි ඒක. මොකද ඒ හැමෝටම ඒ කාලේ තමන්ගේ පවුල් වලට තමන්ගේ පවුලේ කාට හරි එහෙම නැත්නම් තමන්ගේ සාමාන්‍ය ජීවිත වලට ඒ යුද්ධය ඇතුලේ බලපෑම් වුණා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අයට සහ ජනතා විමුක්ති පෙරමුණේ අයට. එතකොට දැන් මේ කොමිසම් සභාව යල්පැන ගිය අත්හැර දාපු දැන් නීති ඉස්සරහත් කාලාවරෝධය කියලා තියෙනවා. අවුරුදු 20ක් එහාට ඒක ආපහු සක්‍රිය වෙන්නේ නැහනේ. ඉතින් ඒක එහෙම දැන අනිත් එක දැන් මේගොල්ලොත් එක්ක අපි කියමු 2010 ෆොන්සේක මහත්තයා දිනවන්න JVP එක රනිල් වික්‍රමසිංහ මහත්තයා කරේ අත දාගෙන රට පුරාම ගියා. ඒතකොට බටලන්ද කොහෙද තිබුණේ? හරි 2015 ආපහු මෛත්‍රිය දිනවන්න ජනතා විමුක්ති පෙරමුණ වැඩ කරනකොට මේ බටලන්ද තිබුණේ නැහැ. ඔය කිසිම අතරමැදි දැන් මමත් හිටියනේ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ 1994න් පස්සේ විවෘත දේශපාලනයට එන්න පුළුවන්කම ලැබුණේ ඒගොල්ලෝ සමහරවිට තිබුණ ආණ්ඩුත් ස්වයං විවේචනය කරගෙන මේගොල්ලන්ට ඉඩ අරින්න ඕන කියලා හිතන්නත් ඇති. කොහොම වුණත් ඒක ඇතුලේ අපිට එළියට එන්න පොළොව යට ඉඳලා කැලේ ඉඳලා එළියට එන්න ඕනකම තිබුණා. ඉතින් මේ අවස්ථාව අපිට දුන්නා ඇත්තරම. අපි අත්අඩංගුවට ගන්න ගියේ නෑනේ. ඩී.බී.ජේ මහත්තයා අපි එළියට එනකොට අපි අත්අඩංගුවට ගන්න ගියේ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට නැවත එන එක හොඳයි කියන පදනමින් තමයි 94 ඡන්දෙදී අපිට එළියට වෙලා වැඩ කරන්න පුළුවන්. මම ඒතකොට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්. හරි. ඒක එහෙම පුළුවන් වුණේ ඒ නිසා. ඒක මම හිතේ දෙපැත්තම අඩිය පස්සට අරගෙන යම් සමාදානයකට ආපු නිසා තමයි එතෙන් සිට ජනතා විමුක්ති පෙරමුණට නැවත එලිමහනේ දේශපාලනය කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණට ඒ තුළ නැතිවෙච්ච මනෝභාවයක් තිබුණා මේ තත්ත්වය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕන නිසා. නැත්තම් අපිට සාක්ෂි තිබුණා එළිය කන්දේද කොළඹ නීති පීඨයේද එහෙම නැත්නම් බටලන්දේද එහෙම නැත්නම් අනුරාධපුරයේ කොරකෑව කැම්ප් එකේද එහෙම නැත්නම් පාන්දුර පොලිසිය මරපුව ඒ ඔක්කොම අපිට සාක්ෂි තිබුණා. ඒ සාක්ෂිත් අරගෙන අපි අධිකරණයට ගියේ නෑනේ ජනතා විමුක්ති පෙරමුණ විදියට ඒ කාලේ. ඇයි? අපිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන්න අවස්ථාව ලැබිලා තිබුණා. ඒකයි. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.